Android දුරකථනයක Play Store යෙදුම මගින් ඔබට Sensagro ජංගම යෙදුම බාගත කළගත හැකිය. ඒ සඳහා සෙවුම් තීරුව මත Sensagro ලෙස සඳහන් කර සෙවීමට බඳුන් කරන්න. පහතින් දැක්වෙන ලාංඡනය සහිත Sensagro යෙදුම Install බටනය මගින් බාගත කරගන්න. මේ ඉන්ස්ටෝල් වීමෙන් අනතුරුව Open බටනය ක්ලික් කරන්න. තිරයේ දැක්වෙන ලෙස නැවතත් ඔබ ප්‍රධාන තිරය වෙත යොමු වෙනු ඇත. දැනටමත් ඔබට Sensagro යෙදුමෙහි ගිණුමක් ඇතනම් username සහ password ඇතුළත් කර ඒ සඳහා පිවිසිය හැකිය. එසේ නොමැතිනම් sign up වෙත පිවිසෙන්න. I'm a farmer වෙත පිවිසීමෙන් නව ලියාපදිංචියක් සිදු කළ හැකිය. user details සඳහා පළමු නම, අවසන් නම, ඊමේල් ලිපිනය, දුරකථන අංකය, ඔබගේ අවශ්‍යතාවය අනුව username සහ password යොදා නැවතත් password එක තහවුරු කිරීමෙන් නව ලියාපදිංචිය සිදු කළ හැකිය. ඉන්පසුව නැවතත් ඔබ ප්‍රධාන තිරයට පිවිසෙන අතර පෙර සඳහන් කළ username, password ඇතුළත් කිරීමෙන් ඔබගේ ගිණුමට පිවිසිය හැකිය. Sensagro ගිණුමට පළමුව පිවිසෙන විට ඔබට ජල සැපයුම් පිළිබඳ විස්තර දැනගත හැකි අතර තවදුරටත් dashboard, smart farm, scouting, cash flow, settings පිළිබඳ විස්තර දැනගත හැකිය. මීට අමතරව සිංහල භාෂාව සඳහා පිවිසිය හැකි අතර එතුලින් ඔබට සිංහලෙන් අවශ්‍ය තොරතුරු දැනගත හැකිය. උපකරණ පුවරුවන් ලෙස මෙම ඉරිගේෂන් එහෙම නැත්නම් ජල සැපයුම් පිළිබඳ විස්තරත් monthly financial performance ආදායම් වියදම් ඇතුළත් කිරීමත් සිදු කළ හැකිය. ස්මාර්ට් ගොවිපළ ක්ලික් කිරීමෙන් ඔබගේ ගොවිපළට අදාළ තොරතුරු බිම් හෝ සිතියම් ලෙසද නිරීක්ෂණය කළ හැකිය. crop agronomy ක්ලික් කිරීම මගින් කෙටි කාලීන හා දිගු කාලීන භෝගවල විද්‍යාත්මක තොරතුරු ලබාගත හැකිය. උදාහරණ ලෙස green chilies නැත්නම් මිරිස් පහත තිරෙහි දැක්වේ. වාර්ෂිකව සිදුවන විවිධ වර්ධන අවදීන් මෙන්ම මාසිකව සිදුවන වෙනස්කම් සහ වගා කළමනාකරණ දත්ත මෙමගින් ලබාගත හැකිය. crop calendar සඳහා ඍජුව සම්බන්ධ වීමෙන්ද මෙම වගා දින දර්ශන සටහන් ලබාගත හැකි අතර පහතින් දැක්වෙන්නේ දිගු කාලීන භෝගයක් වන අඹ වගාව සඳහා වන දින දර්ශනයකි. ඔබට අවශ්‍ය සියලු තොරතුරු මෙයින් ලබාගත හැකිය. නිරීක්ෂණ යටතේ ඔබට වගාවෙහි සිදුවන ගැටලුකාරී වෙනස්කම් සටහන් කළ හැකි අතර දින හා එමගින් එය කළමනාකරණයට අවශ්‍ය උපදෙස් අප මගින් ලබාගත හැකිය. මේ සඳහා සාරාංශයෙන් ගැටලුවත් බිම් කොටස් කුමක්ද කියාත් අදාළ පැවරුම්කරුත් වර්ගයත් යන සියලුම දත්ත ඇතුළත් කිරීමෙන් ඔබට එය ලබා දිය හැකිය. ඉහතින් දැක්වෙන බෙල් සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දැනුම් දීම් එහෙම නැත්නම් නොටිෆිකේෂන් දැකගත හැකිය. අවසාන වශයෙන් පිටවීම හෝ ලොග් අවුට් ක්ලික් කිරීම මගින් ඔබට යෙදුමින් ඉවත් විය හැකිය.